කොහොමද ඉතින් මගේ ආදරණීය යාළුවෝ ටික සතුටින් පරිස්සමින් නැති කියලා ඔන්න මං හිතනවා. අද අරගෙන ආවේ කිහිප දෙනෙක්ම ඉල්ලලා තිබුණු බටර් කේක් රෙසිපි එකක්. ඉතින් මේක මම හදන විදිහට තමයි අරගෙන ආවේ. එක එක විදිහට හදනවා ඇති. ඉතින් අපි බලමු. මම මෙතන පෙනහිරට පිටි ග්‍රෑම් 250ක් දාලා තියෙනවා. ඒකට මෙන්න මේ හැන්දෙන් මේස හැන්දෙන් බේකින් පවුඩර් මේස හැඳි දෙකකුත් දාලා 3 පාරක් මම හලා ගන්නවා. ඔයාලා හලලා ඉවර වෙලා හුලන් වදින්න නැති විදිහට අසුරලා තියාගන්න කේක් බැටර් එකට දාගන්නකම් මම මෙතන වීඩියෝ එකට ඕන නිසා තමයි මේ විදිහට බෝල් එකට දාලා තියෙන්නේ. දැන් අපි කේක් ට්‍රේ එක ලෑස්ති කරගමු. කේක් ට්‍රේ එකේ ගන්නට ඔයිල් පේපර් කපා ගමු. මේ කේක් ට්‍රේ එක මම අරගෙන තියෙන කිලෝ එකේ කේක් ට්‍රේ එකක්. මේකේ වටේ තීරු කපනකොට චුට්ටක් වැඩිපුර උසට කපා ගන්න. ඊට පස්සේ ඉතින් අපි මෙඩෝලි ටිකක් හොඳට දාගෙන ඔයාට මේ වෙලාවේ ඔයිල් පේපර් නැත්තම් බේකින් මෙඩෝලි හොඳට ගාලා පාන් පිටි ටිකක් හැම තැනම යන විදිහට දාගන්න. එතකොට මේ වෙලාවේ හැටියට වැඩේ කරගන්න පුළුවන් නේ. මම මෙතන තියෙන නිසා ඔයිල් පේපර් කපලා දාගන්නවා. මේ විදිහට ඔයිල් පේපර් එක දාගන්නකොට කඩතුළු නැතුව හොඳට ෆ්ලැට් වෙන විදිහට ඔයිල් පේපර් එක දාගන්න. නැත්නම් කේක් එක බේක් වුණාන් පස්සේ තැනින් තැන එහෙට මෙහෙට නැවිලා වගේ තියෙනවා. එහෙම වෙන්නේ මේ විදිහට හොඳට ඔයිල් පේපර් එක දාලා පිරිමදින්න. එතකොට හරි. කේක් ට්‍රේ එක නම් ඔන්න ලෑස්ති කරලා ඉවරයි. මට මෙතනදි කියන්න ඕන මම පිටි ගත්තේ කේක් පිටි ග්‍රෑම් 250ක් තමයි අරගෙන තියෙන්නේ. කේක් පිටි පැකට් එක උනේ 325ක් ප්‍රීම එකේ. ඉතින් ඔයාට පාන් පිටි ගන්නවා නම් ඒත් ග්‍රෑම් 250ක් අරගන්න. මම මුලින් කියපු විදිහට බේකින් පවුඩර් මේස හැඳි දෙක දාලා හලලා තියාගන්න. ඊට පස්සේ ඔයා ලොකු සීනි කැට ගන්නවා නම් අනිවාර්යෙන් බ්ලෙන්ඩ් කරලා ගන්න. සීනිත් ග්‍රෑම් 250යි. බිත්තර මෙතන පොඩි බිත්තර 6ක් තියෙනවා. ලොකු ඒවා නම් 5ක් වගේ යන්නේ. ඒ කොහොම වෙතත් අනිවාර්යෙන් කිරලා ගන්න. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 50ක් මේකෙන් දානවා. වැනිලා මේස හැඳි දෙකක්. පාන් පිටි බිත්තර සීනි මෙඩෝලි අනිවාර්යෙන් 250 ගානේ තමයි ගන්නෙ. මෙන්න මේක තමයි කේක් පිටි එක. ඊට පස්සේ මේ හැඳි දෙකත් මම ළඟ තියා ගන්නවා. මිලිලීටර් 15 හැන්දයි මිලිලීටර් 5 හැන්දයි. දැන් ඉතින් බඩු ටික නම් ඔන්න ලෑස්ති. මම බීට් කරගන්න බෝල් එකටම මේ විදිහට මෙඩෝලි 250ත් දාගත්තා. එතකොට ලේසියිනේ. ඊට පස්සේ ඉතින් බීටර් එකේ ෆස්ට් එකට දාලා පළවෙනි ලයින් එකට දාලා අපි බීට් කරන්න පටන් ගමු. මෙඩෝලි ගන්නකොටත් අනිවාර්යෙන් කාමර උෂ්ණත්වයෙන් ගන්න. ඇඟිල්ල චුට්ටක් තියලා බලනකොට යටට යන්නෙත් නැතුව සාමාන්‍යයෙන් තදත් නැතුව ෆ්‍රිජ් එකෙන් අරගෙන පැයකට කිට්ටුව වගේ කාමර උෂ්ණත්වයේ තියලා ඔයාලා මෙඩෝලි අරගන්න කේක් එක හදන්න යනකොට. මෙඩෝලි ටික දාලා විනාඩියක් වගේ බීට් කරා නම් ඇති. ඔයාලට පේනවනේ තද කහ පාටට තිබ්බ එක ලා කහ පාට වගේ වෙනකම් බීට් කරාම ඇති. මේ විදිහට බෝල් එකේ තියෙන මෙඩෝලි ඔක්කොම එක තැනකට ගන්න ගමන් දෙපාරක් වගේ බීට් කරගන්න. ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත්ත සීනි 250 විනාඩියක් ඇතුළත ඒකත් 3 පාරකට වගේ දාලා බීට් කරගන්න. දැන් ඉතින් මෙතන සීනි බ්ලෙන්ඩ් කරලා තියෙන නිසා ගොඩ වෙලා බීට් කරගන්න යන්න එපා. එතකොට නොහිතන කේක් එකක් තමයි එයි. ඒ නිසා විනාඩියක් ඇතුළත සීනි ටික දෙපාරකට 3 පාරකට වගේ දාලා බීට් කරගන්න. මොකද ආපහු බිත්තර දාලත් බීට් කරන නිසා ගොඩ වෙලා බීට් කරගන්න හොඳ නැහැ. මේ විදිහට බෝල් එකේ තියෙන ඔක්කොම එක තැනකට ගන්න ගමන් බීට් කරන්න. ඔන්න දැන් අපි බිත්තර දාන්න තමයි ලෑස්ති. ඊට කලින් මම oven එක ප්‍රීහීට් වෙන්න දානවා. මෙන්න මේ විදිහට විනාඩි 10කට තිව්වා. ඊට පස්සේ උඩ ග්‍රිල් එකයි යට ග්‍රිල් එකයි තියෙන ෆන්ක්ෂන් එකට දාගත්තා. මෙතන විශේෂ දෙයක් කියනවා මම මේ ෆෑන් එක ඔන් කරලා තමයි කේක් බේක් කරන්නේ. ඉතින් ඔයාටත් කැමති නම් try එකක් දීලා බලන්න. ඊට පස්සේ අංශක
180ට මම තිව්වා. ඔය ටික තමයි ප්‍රීහීට් කරගන්න තියෙන්නේ. ඔයාගේ oven එකේ වෙනස් වෙයි සමහරක් විට ප්‍රීහීට් වෙන්න විනාඩි 15ක් වගේ තියන්න වෙයි. මම නම් ඉතින් විනාඩි 10ක් තමයි ඔන්න තිව්වේ. දැන් ඉතින් ප්‍රීහීට් වෙන්න තියලා අපි බිත්තර ටික දාලා බීට් කරගමු. බිත්තර ටික මම එක එක දාලා තමයි බීට් කරගන්නේ. එක බිත්තරයක් දාලා විනාඩියකට කිට්ටුව වගේ බීට් කරනවා. එතකොට කේක් එක හොඳ උසකට අපිට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදනකොට මොකක් හරි අපැහැදිලි තැනක් ඔයාට ආවොත් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. මේ විදිහට ඔක්කොම බිත්තර ටික දාලා බීට් කරගන්න. දැන් වැනිලා මේස හැඳි දෙක දාලා ආපහු පුංචි වෙලාවක් බීට් කරගමු. ගොඩ වෙලා බීට් කරන්න එපා. පොඩි වෙලාවක් බීට් කරගත්තොත් ඇති. ඊට පස්සේ ඉතින් ඔන්න අපිට පුළුවන් පිටි ටික දාගන්න. පිටි දෙපාරකට තුන් පාරකට වගේ දාගන්න පුළුවන්. මම ඔන්න ඉස්සෙල්ලාම පිටි ටිකක් දාලා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර් 50ක් මං කියවන ගන්න ඕන කියලා. ඒකෙන් ටිකකුත් දාලා බීටරෙන් බීට් කරන්න යන්න එපා. මේ විදිහට හැන්දෙන් හරි ස්පැචුලා එකකින් හරි මේ විදිහට ෆෝල්ඩ් කරගන්න. ඒ විදිහටම අනිත් පිටි ටිකක් දාලා ඉතිරි ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා ආපහු ෆෝල්ඩ් කරගන්න. ගොඩාක් අත තද කරන්න එපා. නිකන් අතේ හයිය නැති තරමට වගේ පිටි ටික හොඳට දාලා ෆෝල්ඩ් කරගන්න පොඩි වෙලාවක්. දැන් ඉතින් පිටි ටිකක් දාලා ඉවරයි. දැන් ඔයාට පුළුවන් බීටර් එකෙන් තප්පර 30ක් මේ විදිහට ආපහු බීට් කරගන්න. තප්පර 30ක් බීට් කරාම හොඳට මැති. ඊට පස්සේ කේක් බැටර් එක නම් දැන් හරි. අපි කේක් ට්‍රේ එකට මේ විදිහට දාගමු. කේක් ට්‍රේ එකට දාලා ඉවර වෙලත් ස්පැචුලා එකෙන් 4 කොනට කේක් බැටර් එකකින් වැඩිපුර දාගන්න. එතකොට මැදින් අර ඉස්සිලා එන ප්‍රමාණය අඩුයි. නිකන් පාන් එක වගේ තියෙනවනේ නැත්තම්. කිලෝ එකේ ට්‍රේ එකක් නිසා එහෙම වෙනවා. නිසා එහෙම කරන්න. ඒකලා මේ විදිහට පොඩ්ඩක් බිමට ටැප් කරලා ඉවර වෙලා oven එකට දාගමු. oven එකට දාලා මම තියෙනවා අංශක 160ට අංශක 160ට තියලා උඩ ග්‍රිල් එකයි යට ග්‍රිල් එකයි ඔන් කරලා ෆෑන් එකත් ඔන් කරගත්තා. දැන් ඔන්න විනාඩි 45ක් තියෙනවා. ඔයාට හදිසියෙවත් විනාඩි 45 මදි වුණොත් තව විනාඩි 5ක් 10ක් වගේ තියලා කේක් එක බේක් කරගන්න පුළුවන්. ඔන්න ආපහු බලා ගන්න විනාඩි 45යි. ෆන්ක්ෂන් එක උඩ ග්‍රිල් එකයි යට ග්‍රිල් එකයි. ඊට පස්සේ ෆෑන් එක ඔන් කරා. කැමති නම් ෆෑන් එක ඔන් කරගන්න. ඊට පස්සේ අංශක 160යි. ඔන්න ඉතින් කේක් බැටර් එක oven එකට දාලා විනාඩි 20කට පස්සේ දැන් මේ පෙන්නන්නේ හරියටම විනාඩි 35කට පස්සේ. විනාඩි තව 10ක් තියෙනවා කේක් එක බේක් වෙන්න. ඔන්න ඉතින් දැන් නම් කේක් එක බේක් වෙලා ඉවරයි. බලන්න අපි හදාගත්තු කේක් එක ලස්සනට තියෙනව නේද? ඉතින් ඔයත් අනිවාර්යෙන් මේ විදිහට හදලා බලන්න. වරදින්නේ නෑ. හදිස්සි හරි ඔයාලට ප්‍රශ්නයක් වුණොත් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. මේක පුංචි ඕඩර් එකක් කේක් කිලෝ එකක. ඉතින් මම මේක කැපුවේ නෑ. කපන්න දෙයක් නෑ ඇත්තටම. මම දන්නවා මේවා සොෆ්ට් එකට තියෙනවා මේ විදිහට හදාගත්තොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඊට පස්සේ ඉතින් oven එකෙන් ගත්ත ගමන් ට්‍රේ එකෙන් කේක් එක අයින් කරන්න යන්න එපා. අරගෙන විනාඩි 10ක් විතර ට්‍රේ එකේ තියලා ඉවර වෙලා මේ විදිහට අනිත් පැත්ත දාගන්න කේක් එක. ඒකලා ඔයිල් පේපර්ස් ටික ඔක්කොම අයින් කරගන්න. නිවුණට පස්සේ ඉතින් මම මේක පැක් කරලා දෙනවා. ඉතින් හදලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ගැටලුවක් වුණොත් ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට මං යනවා. මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.